ලක්ෂයකට අඩුවෙන් ROG build එක. Endless celebrations all in my house. Levitating now, I'm super duper fly now. London boy, but they see where I reside now. Put the time in while you always yelling time out. And for quit it, cause I know I'm coming with it. You were sitting, you were wishing I was handling my business. Now I got the ball like Harry Potter playing Quidditch. And my business so humongous, you would think that happens in that. I'm all ලක්ෂයකට අඩුවෙන් ROG build එක. ඉතින් welcome back to Mahinda channel. ඉතින් අද අපි ඔයාලට බලන්න යන්නේ රුපියල් ලක්ෂයකට අඩුවෙන් හදන්න පුළුවන් ROG PC build එක. ඉතින් අද මම මේ කම්පනස් ටීම් මේ පස්තිය ඉතින් ගන්න හැද තියෙන කම්පියුටර් ශ්‍රී ලංකා shop එකට. ඉතින් ඔයාලට පුළුවන් බොරැල්ල ඉන්නවනම් බොරැල්ල YMBA building එකට ආවම first floor එකේ මේ shop එක තියෙනවා. ලොකු දුරක් නෙවෙයි ඔයාලනේ පළවෙනි තත්ත්වයට ආපු ගමන් මේ shop එක හොයාගන්න පුළුවන්. right. අද අපි බලමු මේ ROG build එක නම් තියෙන බඩු මොනවද කියලා. ඉතින් මම මේකට විශේෂ කියන්න ඕනේ මේ ROG build එක කියලා කියන්නේ මේ build එක පාවිච්චි කරන graphic card එක, motherboard එක, සහ RAM එක අතින් ගත්තොත් එහෙම මීට පසු කාලේනෝ ඉස්සර කියන සාමාන්‍ය 2022 20 වගේ යන කාලේ ළමයි ලක්ෂ 2-3 වගේ රේන්ජ් එකට ගිය PC එකක් තමයි දැන් මේ ලක්ෂය ලැබෙන්න හදන්නේ නැහැ. right. අපි බලමු සාමාන්‍ය මොන වගේ දේවල්ද ඉන්නේ කියලා. සාම මේක මේ ගොඩක් RGB තියෙන build එක. ඉතින් මේවට අරගෙන අපි අදන් තියෙනවා 1660 Ti super card එකක්. ඉතින් super Ti card එක මේක super හිරු වෙනවා. මේක ROG edition එක 6GB කාඩ් එකක්. සාමාන්‍යයෙන් දැනට අප ඕන ගේම මේ කාඩ් එක ගන්න පුළුවන්. සාමාන්‍ය medium ultra කියන settings එක ඉතින් පේන ඇති කාඩ් එක මොන වගේද කියලා 8 plate එකක් තියෙනවා. සහ triple fan edition එක හම්බෙන්නේ මේක RGB කාඩ් එක. right. ඉතින් මේ කාඩ් එක ඔයාලට මේ build එක කරනවා නම් වැටෙන සාමාන්‍ය රුපියල් 50000 වගේ price එකක්. right. මම ඒකෙන් පස්සේ ඊළඟට යනවා අද අපේ build එකේ අරන් තියෙන තව කාඩ් එකක් මේක අරන් ගත්ත මේ වීඩියෝ එකට අපිට පෙන්වන්න ඕනේ හින්දා මේ ඇහිල්ලා ROG 3060 12GB කාඩ් එක. මේක සාමාන්‍ය build only යන කාඩ් එකක්. ඒවා PC එක build කරනවා මේ කාඩ් එක ගන්න පුළුවන් රුපියල් 90000කට තමයි ගන්නවා මේ PC එක build කරන වෙලාවට. ඒ නැත්නම් එළියෙන් ගන්න ඕන සාමාන්‍යයෙන් 95ක් හෝ ලක්ෂ යන රේන්ජ් එකට සෙල් වෙනවා. right. ඉතින් අපේ channel එක බලන්න ගන්නවා ගොන ඔෆෝස් උඩට ගන්න පුළුවන්. right. මම මේ කාඩ් එක පස්සේ ඊළඟට අපේ motherboard එක processor එකට ඉතින් මේකට අපි තෝරගන්නේ B250H board එක. ඉතින් අපි කලින් build එකට තෝරගත්තා. ඉතින් මේක තමයි අපේ budget එකට ගන්න පුළුවන් ROG board වලින් එක. right. මම ඒකේ පස්සේ ඊළඟට යනවා අපේ processor එක විදියට අපි තෝරගන්නේ i5 6GB processor එක අපේ budget එකට. ඉතින් මේක තමයි 11500 වගේ වෙනවා. right. ඒ දේවල් අපේ RAM එක වෙන්නේ Trident එකේ RGB edition එක. ඉතින් මේ ROG build එක වගේ යනවනම් යන්න පුළුවන් ස්පෙෂල් RAM දෙකක් තමයි මේ දෙක. ඉතින් මේ දෙක සාමාන්‍යයෙන් ඒක නම් රුපියල් 8500 ගානේ නැත්නම් 8500 වගේ ගානකට දෙන්නේ. ඉතින් 8500 ගාන මේ RAM දෙකක් ගන්නවා. ඉතින් අපි channel එක බලලා ගන්න එන්නේ කියලා. ඉතින් මේ RAM වගේ ගන්න ඕන අපි ඔයාලට offers තියෙනවා. ඉතින් ඒවත් මතක් කරනවා. right. මම මේ RAM දෙකෙන් පස්සේ ඊළඟට යන්නේ අපේ cooler එක විතරක් මෙතන i5 6 gen එකක් තියෙන තෝරගන්නේ stock cooler එක හොඳට ප්‍රමාණවත් මේ build එකට. ඉතින් අපි budget එක overall යන්න තියෙන අපි තෝරගත්තා 500GB hard disk. ඒ වගේම තමයි super disk අපි තෝරගන්නවා 550 watt 80 plus power supply එකක් හෝ 80 watt 80 plus power supply එකක්. ඉතින් මෙතන casing එක අපි තෝරගන්නේ golden field snow casing එක. ඉතින් මේ දේවල් එක 110000 වගේ මුදලක් යනවා වලට මේ build එක කරගන්න. right. අපි ගිහින් බලමු build එකට මොන විදිහට මේක හැදෙන්නේ කියලා. ඉතින් තව දෙයක් තියෙනවා මතක් කරගන්න. ඉතින් ඔයාලා මේ RAMs වගේ දේවල් වල price එක වැඩි නෑ. සහ මේකම ඔයාලට දාන්න කියන්නේ ඉතින් මට තව අඩු range එකට යන්න පුළුවන්. සාමාන්‍ය normal DDR4 RAM එක වගේනවා තවත් price එක අඩු වෙන රුපියල් 4500 වගේ range එකට ගන්න පුළුවන් 8GB RAM එක. ඉතින් ඒ වගේ තවත් ඔයාලට price එක cut down කරගන්න පුළුවන්. තවත් ටිකක් low budget වලට ගිහිල්ලා මේ ROG build එක හදන්න ඕන. right. අපි ගිහින් බලමු build එක මොන විදිහට මේක හැදෙන්නේ කියලා.
keywords.